දැන් යෝගට් හදන විදිය ගැන ඕ ලෙවල් කාලේ හරි නැත්තම් නිකන් ජෙනරල් නොලෙජ් වශයෙන් හරි අහලා ඇතිනේ. සම්පූර්ණ යෝගට් හදන විදිය නෙවෙයි. මේ යෝගට් හදන්න පරණ යෝගට් ගන්නවා කියලා දන්නවනේ. පරණ යෝගට් කියන්නේ කුණු වෙච්ච යෝගට් නෙවෙයි. කලින් හදපු යෝගට් ටිකක් දැන් හදන යෝගට් මිශ්‍රණයට කලවම් කරනවා කියලා අහලා තියෙන්නේ. මොකක්ද ඒකට කියන නම? මුහුම් යොදනවා කියලා කියන්නේ ඒකට. මුහුම් යොදනවා කියලා වැඩක් කරනවා. ඒ කියන්නේ යෝගට් හදන්න යෝගට් ඕන කියලා මේ කියන්නේ. අර ප්‍රශ්න වලට යන්න බෑ. ඒතකොට ලෝකේ පළවෙනි යෝගට් එක ඇදුවේ කොහොමද? ඒ පළවෙනි එකට ඕනේ නැහැ. දෙවෙනි එකේ නම් ඕන. නෑ ඒක මෙහෙමයි. යෝගට් නැතුව යෝගට් හදන්න බැරි නෑ. හරිද? පළවෙනි පාරට යෝගට් කම්පැනියක් දාද්දි ඒකට වෙන කම්පැනි එක යෝගට් එකක් ගන්න වෙනවා. මේක හදාගන්න පටන් ගන්න. හරි කොහොම හරි. නෑ එහෙම නැතුව යෝගට් හදන්න පුළුවන්. වෙලා යනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔකේ කතාව මෙහෙම එකක්. ඒකයි මේකේ පොඩි සම්බන්ධයක් තියෙනවා. ලොකු සීන් එකක් නෑ. ඒ කියන්නේ යෝගට් හැදෙනවා කියන්නේ ඒක බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් සිද්ධ වෙන දෙයක්. බයෝ ළමයි ඉගෙන ගනි මම හිතන්නේ ඉගෙන ගන්න තියෙනවා මයික්‍රෝවල්ට් එකේ ඇති තාම යෝගට් හැදෙන එකේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඒගොල්ලෝ ඉගෙන ගන්නවා ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය. එතකොට මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අලුතෙන්ම බැක්ටීරියා එතෙන්ට ඇවිල්ලා උන් හිමීට වැඩ ටික පටන් ගන්න කරනවට වඩා ලේසි අර දැන් හදලා ඉවර වෙච්ච යෝගට් තියෙන්නේ. ඒවල බැක්ටීරියා හොඳට ඉන්නවා. එක්ස්පීරියන්ස් බැක්ටීරියා ඉන්නේ කාලයක් තිස්සේ යෝගට් හදලා උන්ට හොඳ මේ පුහුණු වෙච්ච උන් ඉන්නේ. හරිද? අර අලුතෙන් හදලා යෝගට් වල ඉන්නේ නොපුහුණු වෙවුන්. ඒතර පුහුණු වෙවුන් ටිකක් අර යෝගට් එකට කලවම් කරාම ඒ කියන්නේ ඇත්තටම එයාලා වැඩේ ඉක්මනට කරනවා. වැඩේ පටන් ගන්නවා. ඒතකොට අනිත් ටිකත් රටක් ගාලා තමන්ගේ වැඩේ වේගවත් කරනවා. කලින් හදපු මුහුම් යොදන්නේ අර ඒ අදාළ කැටි ගැහිම කිරි වලින් යෝග හදන්නේ. ඒ කැටි ගැහෙන එක වැඩේ ඉක්මනට වෙනවා. මුහුම් යොදන එක කරනවා එතකොට. යෝගට් හදන්න යෝගට් ඕන. ඇයි දැන් ඔක අපිට කියන්නේ? ඕගොල්ලන්ට කියන්නේ සල්ෆියුරික් හදන්න සල්ෆියුරික් ඕන.